Hi, good morning. අද ජුලි මාසේ පළවෙනිදා. මේ මාසේ මගේ ප්ලෑන් එක කොයි වගේද කියලා බලමුද? Welcome back to my YouTube channel, The Cozy Bloom. මම උදේ 6ට හැරුණේ වොෂ් එකක් දාගෙන බුදු පහන පත්තු කරලා ඊට පස්සේ මගේ ගාඩන් එක වටේ පොඩි රවුමක් දාලා ඊට පස්සේ මම මගේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටිකටත් වතුර දාලා මගේ දවසේ වැඩ පටන් ගත්තා. සාමාන්‍යයෙන් නම් අපේ ෂෙඩියුල් එක ටිකක් වෙනස් වෙනවා. හස්බන්ඩ් වර්ක් ෆ්‍රොම් හෝම් කරන දවසට හරි අපි දෙන්නා නිවාඩු දවසට හරි ටිකක් රෑ වෙනකන් ඇහැරන් ඉන්නවා. හැබැයි එයා නයිට් ෂිෆ්ට් කරන කාලෙදී ෂෙඩියුල් එක යන්නේ මේ වගේ. මේ දවස්වල හස්බන්ඩ් නයිට් ෂිෆ්ට් එක. ඒ නිසා එයා උදේ ගෙදර ආවම වොෂ් එකක් දාගෙන මොනවා හරි කාලා ඊට පස්සේ නිදා ගන්න එනකොට මම මගේ දවසේ වැඩ ටික පටන් ගන්නවා. ඒ නිසා මට විශේෂයෙන් ඕන කරන දේවල් ටික අරගෙන මං කාමරෙන් එළියට යනවා. මොකද මං ඉන්න තැන්වල සාමාන්‍යයෙන් සද්ද වැඩි. මොකද ඉතින් කරන්නේ අතේ තියෙන දෙයක් කර බිමට වැටෙනවා. ඒ නිසා එයාට ඩිස්ටර්බ් නොවෙන්න මං එළියට යනවා. මේ මම හදන්නේ ඕට්ස් එකක්. මම ඕට්ස් ෆෑන් කෙනෙක් නෙමෙයි. ඒත් මේක YouTube එකේ වීඩියෝ එකක් දැකලා ඉන්ස්පයර් වෙච්ච දෙයක්. බඩු ටික සෙට් වෙච්ච වෙලාවේ හදලා බලන්න හිතුණා. අලුත් මාසෙට ලොකු චේන්ජස් නැහැ. නමුත් පොඩි රිවිව් එකක් ඔලුවට දාගමු මේ මාසේ මොනවද ඇත්තටම අපිට ප්ලෑන් කරගන්න තියෙන්නේ කියලා. ප්‍රී ප්ලෑනින් කියන දේ නම් ඇත්තටම ජීවිතේට ගොඩාක් වැදගත්. ඒක නිසා අපිට කාලය ඉතුරු කරගන්න පුළුවන්, කරන්න ඉන්න වැඩේ හොඳ පර්ෆෙක්ට් විදියට කරගන්න පුළුවන්, ගොඩාක් වටිනවා. මේ මාසේ මට මොනවද කරන්න තියෙන්නේ කියලා මගේ ජර්නල් එක ලියන ගමන් බලමු. මම කලින් ජර්නල් කරේ කොපි පොත්වල. මේ ඊයර් එකට මට ආසම හිතුණු නිසා මම ලියෝරා කියන පේජ් එකෙන් මගේ නම ඇඩ් කරලම ජර්නල් එක හදාගත්තා. මේ ජර්නල් එකේ මන්ත්ලි ප්ලෑන් එකක්, සෙල්ෆ් කෙයාර් ඇක්ටිවිටි, වර්ක්අවුට් ගොඩාක් දේවල් තියෙනවා අපේ ජීවිතේ ලස්සන ස්ට්‍රක්චර් එකකට ගන්න පුළුවන්. ඒ වගේම අපි මේක කන්ටිනියු කරනවා නම් කන්සිස්ටන්සි එකක් තියාගන්න ගොඩාක් වැදගත් වෙනවා. හැබැයි මේ ඊයර් එකේ මම ජර්නලින් කරනකොට මට තේරිච්ච දෙයක් තමයි අපේ ජීවිතේ හැමදාම එක වගේ නැහැනේ. ඉතින් එක චැලෙන්ජස් එනකොට අපේ ජීවිතේ ඔය කියන ස්ට්‍රක්චර් එක චුට්ටක් වෙනස් වෙනකොට අපි ඒ go through කරන tough time එක silent battle එක ලියන්න backup book එකක් තියාගත්ත නම් හොඳයි කියලා හිතුණා. ඒක අපිට වැටෙන තැන්වලදී අභියෝගයක් එන තැන්වලදී ඔය ස්ට්‍රක්චර් එකකින් ලියා ගන්න බැරි වෙන කොටස හිතේ ඉතුරු වෙනවනේ. ඉමෝෂනල් සපෝට් එකක් වෙනවා හිතේ තියෙන ඔක්කොම ලියා ගන්න තැනක් තියෙනවා නම්. කොහොම හරි මේ ජර්නල් එකට මං හරිම ආසයි. ඒ මොකද දන්නවද? මේ ජර්නල් එකේ පිටිපස්සේ තියෙන empty pages වල මට ලියන්න පුළුවන් වුණා මගේ manifestations ටිකයි මම grateful වෙන දේවල් ටිකයි. අපේ සීයා නැති වෙලා මේ ජුලි මාසෙට හරියටම අවුරුදු 2ක් වෙනවා. ඉතින් අපි හැමෝම එකතු වෙලා කැන්සර් හොස්පිටල් එකට ඩොනේෂන් එකක් දෙන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ. ජුලි මාසෙට ඔන්න ඒ වැඩේ ප්ලෑන් කරගන්න තියෙනවා. ඊට අමතරව දවසක් දවසක් මම කොහොම හරි උත්සාහ කරනවා YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න. ඉතින් මම අර ඉස්සෙල්ලා කලර් කරේ මට වීඩියෝස් දාන්න තියෙන දවස් ටික. ඊට අමතරව මගේ ප්ලෑන් එකට ඇඩ් වෙන්නේ මට කේක් ඕඩර්ස් එන ටික තමයි. ඉතින් ඒවා එන පිළිවෙලට ලියා ගමුකෝ. මම මේ ජර්නල් එක ලියන අතරතුරේ ආච්චි අම්මට ටීවී එකේ කතාවක් දාලා දුන්නා එයා ආසම කරන විදිහේ. මොකද අපි අපේ වැඩවලට බිසි වෙනකොට එයාලට හුදකලා වෙන්න දෙන්න බෑනේ. ඉතින් මේ අතරතුරේ අපි දෙන්න පොඩි chat එකකුත් දාගෙන ජර්නල් එකේ වැඩෙත් ලියලා ඉවර කරා. ඊට පස්සේ මම ආවා ලන්ච් එක රෙඩි කරන්න. සනීප නැතුව ඉඳපු නිසා ලොකු දේවල් හදන්න ගත්තේ නැහැ. මාළු ඇඹුල් තියල් කරපුවා තියෙනවා. ඒ නිසා වම්බටු කරි එකකුයි
කෙල්මුව මැල්ලුමකුයි හදලා මම ගියා වොෂ් එකක් දාගන්න. ඊට පස්සේ හස්බන්ඩුයි මමයි ලන්ච් එක අරගෙන මම චූටි නැප් එකක් දාන්න ආවා. හස්බන්ඩ් නම් යාළුවෙක් එක්ක චුට්ටක් එළියට ගියා. ඔන්න ඉතින් අපි ටී ටයිම් එකට සමපෝෂ හැදුවා. හස්බන්ඩ් තව ටිකකින් වැඩට යන්න සූදානම් වෙන්න හදන්නේ. එයාගේ ඇඳුම් අයන් කරලා, ෂූස් දෙක හදලා, ඔක්කොම බෑග් පැක් කරලා, කෑම හදලා ලොකු වැඩ ටිකක් තිබුණා කරන්න. ඔන්න ඒ ටික ඉවර කරලා හස්බන්ඩ්ව පිටත් කරන්නයි මේ හදන්නේ. හස්බන්ඩ්ගේ කෑම හදන අතරතුරේ මම පොල් සම්බෝලයක් හැදුවා. ඉතුරු වුණු කෑම ටිකේ අඩුපාඩු පරිමහ ගන්න. එයා ගියාම නම් හරි පාළුයි. අපි තුන්දෙනා ඩිනර් එක අරගෙන ආච්චි අම්මයි තාත්තයි නෑ නිදා ගන්න ගියා. මම රෑ 1 විතර වෙනකන් මූවි එකක් බැලුවා. මම හිතනවා මේ වීඩියෝ එකට ඔයාලා ආස ඇති කියලා. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙ හම්බ වෙමු.